ගර්භණී මවකගේ හැදුම. ආදර දෙවි පියාණනි, විවාහ ජීවිතේ උපරිම සතුටේ ප්‍රතිඵලයක් වන දරු සම්පතින් ඔබ වහන්සේ මා පූර්ණ කළ හේයින් මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමි, ස්තුති කරමි. මාගේ කුසේ වැඩෙන දරුවා මම ඔබ වහන්සේට පූජා කරමි, කැප කරමි. මෙම දරුවා ඉතා හොඳින් පෝෂණය කර ගැන්මට මාහට ඔබ වහන්සේගේ ආධාරය අවශ්‍යව ඇත. පියාණනි, ඔබ වහන්සේගේ කැමැත්ත ආශිර්වාදය නොමැතිව කිසිවෙක් සම්පූර්ණ වන්නේ නැත. එබැවින් මා මාගේ කුසේ දරුවා ආරක්ෂා කළ මැනව. ආබ්‍රහම්ගේ බිරිඳ සාරයි සහ ඇගේ දරුවා ආශිර්වාද කළසේද ශුද්ධ වූ ස්නාවක ජෝවාම්තුමා එලිසබෙත්තුමියගේ ශ්‍රී කුසේ සිටිතිම ඔහු ආරක්ෂා කළසේද මා මාගේ දරුවාද ආශිර්වාද කළ මැනව. මරියතුමිය ජේසුතුමන් කුස තුල දරාගෙන සිටියදී ශුද්ධ ජුසේතුමන් ඇයි ඉතා ආදරයෙන් රැකබලා ආරක්ෂා කළාසේ. මා සහ මගේ දරුවා රැකබලා ගැන්මට ආරක්ෂා කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ හැකිකම මාගේ ස්වාමි පුරුෂයාට දානය කළ මැනව. අපේ ආදරයේ සංකේතය වන මෙම දරුවා නිරෝගීව බුද්ධිමත් දරුවෙකු ලෙස මෙලොවට බිහි කිරීමට අවශ්‍ය සෑම දීමනාවක්ම මට ලබා දුන මැනව. මරියතුමිය ජේසුතුමන්ට කුස තුල දරාගෙන සිටියදී එලිසබෙත්තුමිය බැහැ දැකීමට ගොස් එතුමියට සේවය කළාසේ. මාහටද එවන් ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමටත් හැම විටම බැහැපත් ජීවිතයක් ගත කිරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම දානය කළ මැනව. අවසාන වශයෙන් ආදර දෙවි පියාණනි, මා සහ මාගේ දරුවා සියලු ආකාර විපත්ති වලින් උපද්‍රවයන්ගෙන් හා සෑම නපුරකින්ම ආරක්ෂා කර නිරෝගී දරුවෙකු බිහි කිරීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය මට දානය කළ මැනව. මේකේදී ඔබ වහන්සේගේ පුත්‍රයාණන් වූ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින්ම අපට ලැබේවා. ආමෙන්. ජේසු අපි ජේසුගේ